අවුරුදු 4ක එක්ස්පීරියන්ස් තියෙන නර්ස් කෙනෙක් විදිහට මට ඕන වුණා මගේ පර්සනල් ලයිෆ් එක ඒ වගේම ප්‍රොෆෙෂනල් ලයිෆ් එක අප්ග්‍රේඩ් කරගන්න. ඉතින් ඒ සඳහා මම ඔස්ට්‍රේලියානු සිහිනේ සැබෑ කරගන්න මාර්ගයක් හොය ඉන්නකොට මට දැනගන්න ලැබුණා ඔස්ට්‍රේලියා ආයතනය ගැන. මම මුලින්ම ඔස්ට්‍රේලියා ආයතනයත් එක්ක සම්බන්ධ වුණේ කලදාරි හෝටලේ පැවැත්වුණ රෝඩ් ෂෝ එකේදී. එහිදී නර්සස්ලා ගොඩක් ඒ ප්‍රෝග්‍රෑම් එකට පැමිණ සිටියා. ඒත් අපි හැමෝම ගොඩක් නර්සස්ලට තිබුණ ප්‍රශ්නයක් තමයි ඔස්ට්‍රේලියාවට එන්න ක්ලියර් පාත්වේ එකක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී ඒ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව විශ්වාසයක් දැනෙන පරිදි ඔස්ට්‍රේලියාවෙම පැමිණුණු පිරිස තමයි අපිට ඒ ප්‍රෝග්‍රෑම් එකේ විස්තර කොහොමද වෙන්නේ, ඔයාලා කොහොමද ඔස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක් විදියට රෙජිස්ට්‍රේෂන් එක ගන්න, ඔයාලා මේ පාත්වේ එකේ යන්න ඕන, ඒ විදිහට ඒ සියලු දේ ගැන එයාලා අපිට හොඳ ලොකු දැනුමක් ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ ඔස්ට්‍රේලියා ආයතනයත් එක්ක මම සම්බන්ධ වුණා. ඒ මට දැනුණු විශ්වාසයත් සමගින්. ඊට පස්සේ ඔස්ට්‍රේලියා ආයතනයෙන් එදා ඉඳලා මට ලොකු ගයිඩන්ස් එකක් ඒ වගේම සපෝට් එකක් ලැබුණා මේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන අවස්ථාව දක්වා ලැබුණ සහයෝගය කියා නිම කරන්න බෑ. ලංකාවේ අපේ ඔෆිස් එකේ පියුමි මිස්, ඒ වගේම දිනූෂා මිස්, කාංචනා මිස් මේ හැමෝම අපිට ඕනම වෙලාවක අපි ඩොකියුමන්ට්ස් හදද්දී ඕනම වෙලාවක ප්‍රශ්නයක් ආවම ඒ හැම වෙලාවෙම අපිට නිවැරදි ඒ වගේම සාර්ථක අපිට හොඳ පිළිතුරක් ලබා දුන්නා. ඒ ලැබුණ සහයෝගයත් එක්ක ඔස්ට්‍රේලියාවට පැමිණුණාට පස්සෙත් ඔවුන් අපේ ෆැමිලි එකේ කෙනෙක් වගේම අපිට ඔවුන් ලබා දුන්න සහයෝගය කියා නිම කරන්න බෑ. මොකද අපිට එකමඩේෂන් හොයාගන්න, මෙහෙදි පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න ඒ හැම අවස්ථාවකදීම මිස්ටර් නිරෝෂන් ඒ වගේම මිස්ටර් තේජාන් ඒ හැමෝම අපිත් එක්ක නිතරම සම්බන්ධ වුණා. දැන් වර්තමානයේ වන විට මම IHM ආයතනයේ මාස්ටර් ඔෆ් නර්සින් කෝස් එක කරගෙන යනවා. ඒ වගේම මාත් එක්ක අපේ ලංකාවේ තවත් නර්සස්ලා බොහෝ පිරිසක් ඒ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ඉතින් දැන් මගේ අරමුණ තමයි මගේ හස්බන්ඩ් සහ මගේ පුතාව මාත් සමගින් මේ රටට ජීවත් වෙන උන්වත් රැගෙන ඒම. ඉතින් ඒ අවස්ථාව ලබා දීමටත් ඔවුන් මට ලබා දෙන සහයෝගය ඒ වගේම හැමතිස්සෙම ලබා දෙන මාර්ගෝපදේශකත්වය ඒ කටයුතු සාර්ථක කරගන්න ලබා දෙන ඒ සහයෝගය ඉතාමත් අතිවිශිෂ්ටයි. ඉතින් මම හිතන්නේ අපේ ලංකාවේ නර්සස්ලා බොහෝ පිරිසක් ඉන්නවා මේ ඔස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා අපි වර්ක් කරනකොට අපිට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය ඒ වගේම ටෙක්නොලොජි අතින් ඒ හැම දෙයකදීම අපිට බොහොම පහසුයි අපිට වැඩ කරන්න. ඒ වගේම අපිට ඉස්සරහට ඔපචුනිටිස් ගොඩක් ලැබෙනවා. අප දැන් නර්සස්ලට මේ රටේදී PR පාත්වේ කුණත් ගොඩක් ලේසි. ඒ හැම දෙයක්ම ඔයාලගේ ජීවිතේට ඔයාලගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඒ වගේම පර්සනල් ලයිෆ් එක ගොඩාක් දියුණු කරගන්න නර්ස් කෙනෙක් විදිහට ගොඩක් ඔපචුනිටිස් ලබා ගන්න ඔයාලට ඔස්ට්‍රේලියා ආයතනය ඉතාමත් විශ්වාසයෙන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. කොච්චර කාලයක් ගියාද රෝඩ් ෂෝ එකට ගියේ කොයි කාලෙද ඊට පස්සේ මේ ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් ගියාද? මම රෝඩ් ෂෝ එකට ගිහිල්ලා මාසයක් වගේ ඇතුළත ඇත්තටම මගේ වීසා ඩොකියුමන්ට්ස් සේරම හදලා මට වීසාත් ලැබුණ මාසයක් වගේ කාලයක් ඇතුළත. ඔව් මං ඒ වන විට IELTS කරලා තිබුණා. ඒ වගේම තමයි අපිට ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට බැචලෝ එක ඕන වෙලා තිබුණා. ඒ සියලු ක්වොලිෆිකේෂන්ස් එක්ක තමයි මාස්ටර් ඔෆ් නර්සින් කෝස් එකට ඇප්ලයි කරේ.